නැමැත පිහිටි ඉපැරණි බොදු පුදබිම කුරුන්දී. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ මෝදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නාගචෝල වන රක්ෂිතය තුළ පිහිටි ඓතිහාසික කුරුන්දි වෙහෙර. නාගචෝල වන රක්ෂිතය මෙන්ම ඊට යාබදව පිහිටි පැරණි කුරුන්දි වැව් තටාංගනය කෙතරම් විසිතුරු දසුනක්ද. ක්‍රිස්තුපූර්ව මුල් යුගයට අයත්වන මේ පුදබිම ලංකාවේ උතුරු පළාතේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක අතින් පොහොසත් ශ්‍රී ලාංකීය උරුමය කියාපාන කැටපතකි. කල්ලාටනාග රජු විසින් කර වූ බව කියැවෙන මේ පුදබිම සුවිශේෂී ස්තූපයකින් මෙන්ම ගල්කණු සහිත පිළිමගයකින් සඳකඩ පහන් කොරවක්කල් පැරණි පෝයගයකින් කවන්ද ප්‍රතිමාවන්ගෙන් යුක්තයි. තෙරුවන් සරණයි. අපි මේ වැඩ ඉන්න තැන දැකපු ගමන්ම මං හිතන්නේ දුටු විටම බොහෝ දෙනෙක් දන්න මුලතිව් ඓතිහාසික කුරුන්දි විහාරයේ පුරාණ ස්තූප රාජන් වහන්සේ සමීපයේ මේ වැඩ ඉන්නේ. මේ වීඩියෝ එක අපි නිර්මාණය කරන්නට හේතු වුණ පසුබිම් කතාවක් තිබෙනවා. වර්තමානයේ වන විට මේ කුරුන්දි පුදබිම තිබෙන්නේ මොන වගේ තත්වයකද, මේකේ අතීතය කොහොමද කියන කරුණ පිළිබඳව අද දවසේ අපි මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ඓතිහාසික කුරුන්දි විහාරය කල්ලාටනාග රජදරුවන් විසින් නිර්මාණය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම ඉන් පසුව බොහෝ රජවරු, මහා මාත්‍යවරු, ඇමතිවරු මේ කුරුන්දි පුදබිමට දායකත්වයේ දරූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ වෙනකොට මේ කුරුන්දි පුදබිමේ ඉතිහාස කතාව අවශ්‍ය ඕනම කෙනෙකුට දැනගත හැකි පරිද්දෙන් පොත්පත් ලියවිලා ඒ වගේම සමාජ මාධ්‍යවල පළ වී තිබෙන නිසා ඒ ඉතිහාසයේ දීර්ඝවස අපි කතා බහ කරන්නේ නැහැ. කෙසේ නමුත් සමස්ත උතුරු සහ නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් කාලිංග මාර්ග ආක්‍රමණයෙන් පසුව මේ ප්‍රදේශ ජනශූන්‍ය වීමත් එක්ක මේ ඓතිහාසික වෙහෙර විහාරස්ථාන සියල්ල හුදකලා වෙන්න පටන් ගත්තා, ගරා වැටෙන්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලාගෙන් තොර වුණා. මේ අතීතයේ කුරුන්දි අටුවාව ලියවෙච්චි මහා පිරිවෙනක් තිබුණු භික්ෂුන් වහන්සේලා දහස් ගණනින් වැඩ හිටපු එකල ලක්දිව ධර්මදර සුපේසල ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ වැජබුණු ඒ උතුම් මහරහතන් වහන්සේලා මේ වැඩ හිටපු මේ පුදබිමටත් සිද්ධ වුණේ ඒ ඛේද වාචකයමයි. ඉන් පසුව වසර දහස් ගාණක් මේක වල් බිහි වෙලා තිබීමෙන් අනතුරුව සුදු අධිරාජ්‍යයන් කාලෙත් මේ බෞද්ධ උරුමය පිළිබඳව කෙසේ වෙතත් පුරාවිද්‍යා උරුමය පිළිබඳව අවධානය යොමු වුණත් එය ගොඩනැංවීම දුෂ්කර වී තිබෙන, ගොඩනැංවීමට කිසි වැඩපිළිවෙලක් තිබී නැහැ. ඊටත් පසුව එල්ලාවල මේදානන්ද නායක මාහිමිපාණන් වහන්සේ මේ පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. ඉන් පසුවත් සිරිල් මැතිව් මහත්මයාගේ මූලිකත්වයෙන් මේ කුරුන්දි විහාරයේ ගොඩනංවන වැඩපිළිවෙලක් ආරම්භ කළා තිබුණා. හැබැයි ඒ සියල්ල භූමියේ යථාර්ථවත් වුණේ නැහැ. 30 වසරක සාපලත් යුද්ධය නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ ඓතිහාසික උරුමය පිළිබඳව කටයුතු කරන්න නොහැකි පරිසරයක් තිබූ අවධියක ඒ යුද සමයෙන් පසුව 2013 මේ කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස
ගැසට් පත්‍රයට නතු වෙනවා. කෙසේ නමුත් මේ උරුමය 1933 පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස වෙන් වී තිබීම ඉතාම සුවිශේෂී කරුණක්. එනයින්ගත් කල උතුරු පළාත තුල ප්‍රථමයෙන්ම රක්ෂිතයක් බවට පත් වූ ඇත්තේ මේ කුරුන්දි උරුමයයි. 2018 වසරේ අපි මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතාම කුඩා පත්‍රිකාවකින් තොරතුරු ලබාගෙන දැනුවත් වීමක් වෙලා ඉතින් අපට උවමනාවක් ඇති වුණා මේ ඓතිහාසික උරුමය නැවත බෞද්ධ ජනතාවට සජීවී උරුමයක් විදිහට බාර දෙන්න. ඒ සඳහා මේ පුණ්‍ය භූමිය හොයාගෙන එනකොට අපි වර්තමානයේ භාවිත කරන මම්මාවත් මේ ප්‍රදේශයේ තිබුණේ ඔබ මේ දකින ස්තූප රාජානන් වහන්සේ පවා මහා පස්කන්ධක්ව මහා වෘක්ෂලතා පිරුණු මහා කන්දක් විදිහට තමයි මේ ස්තූපය තිබුණේ. 2018 වසරේ එහි කටයුතු ආරම්භ කරන්න ගියත් ප්‍රදේශයේ අන්තවාදී දේශපාලන කණ්ඩායම් ඒකට මැදිහත් වෙලා බාධා කරලා වසර 2ක කාලයක් යනකම් මේ කටයුතු සිදු කරන්න බැරි වුණා. ඉන් අනතුරුව 2020 අගභාගයේ 2021 ජනවාරි මාසයේ කුරුන්දි පුරාවිද්‍යා භූමියේ තිබෙන මේ ස්තූප රාජානන් වහන්සේ කැණීම් කරන්න ආරම්භ කරා. මේ වන විට ලංකාවේ හොයාගෙන තිබෙන කබොක් ගලින් නිර්මාණය වෙච්ච පද්මාකාර එකම ස්තූපය මේ කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයෙන් මුණ ගැහිම ඉතාම විශේෂයි. කුරුන්දි අටුවාව ලියවීම අතින් ශාසනික වශයෙන් ඉතාමත්ම වැදගත් පුණ්‍ය භූමියක් වීමත් පුරාවිද්‍යාත්මක වශයෙන් විශාල වැදගත්කමක් ඇතිවීමත් එවැගේම මේ කුරුන්දි බෞද්ධ උරුමය යලි මේ මුලතිව් වැනි ප්‍රදේශයකින් උරුමය මතුවීම තුලින් ගොඩනැගීම තුලින් ජාතීන් අතර සංහිඳියාවටත් මේ උතුරු නැගෙනහිර සමස්ත කලාපය පුරා පැතිරලා තිබෙන මහා විස බීජය නම් දමිළ නිජබිම් සංකල්පය ඒ සියලු සංකල්පවලට මරුපහරක් ගෙන දෙනවා මේ ඓතිහාසික උරුමය නැවත පොළවෙන් මතුවීම. ඒ නිසා දිගින් දිගටම අන්තවාදී පිරිස් මේ ඓතිහාසික උරුමය ගොඩනැංවීමට බාධා කළා. එනමුත් මේ ජාතික වශයෙන් වැදගත් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් මේ බෞද්ධ උරුමය මේ වෙන විටත් කුරුන්දි රජමහා විහාරයේ ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ලියාපදිංචි වෙලා අපව විහාරාධිපති විදිහට පත් කොට තිබෙනවා. බෞද්ධයන් විදිහට මේ සියවසේ අපි ලබන ලද විශාලතම ජයග්‍රහණයක් තමයි මේ කුරුන්දි බෞද්ධ උරුමය නැවත බෞද්ධයන් අතරට ගෙන ඒමට හැකිවීම. පුරාවිද්‍යා ඉතිහාසයේ වසර 100 ගානක ඉතිහාසය තුළ උතුරු පළාත තුළ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් ගොඩනංවන ප්‍රථම ස්තූපය තමයි මේ ඓතිහාසික කුරුන්දි ස්තූපය. ඉතින් මේ සියලු කරුණු කාරණා කිරීමට අපට ඉතාමත්ම වැදගත්ම ශක්තියක් වූයේ රාජ්‍ය ආයතන වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අංශ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන වල සහයෝගයත් විශේෂයෙන්ම මේ සමස්ත පුරාවිද්‍යා වැඩ කටයුතු වලට බෞද්ධාලෝක පදනමේ ජගත් ස්මෘතිපාල මහත්මයා රුපියල් මිලියන 20කට අධික මුදලක් වැය කරමින් එතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගය මේ තුල ගැබ්ව තිබෙනවා. ඒ වගේම ජාතියේ මහා සංඝරත්නයේ ආශිර්වාදයත් සදහවත් පිරිසගේ ආශිර්වාදයත් මත අද වර්තමානයේ වෙන විට මේ බෞද්ධ උරුමය සදහවතුන් වන්දනාමාන කරමින් මහා සංඝරත්නයේ වන්දනාමාන කරන බෞද්ධ උරුමයක් විදිහට මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් නාගචෝල වන රක්ෂිතයේ බැබලෙමින් පවතිනවා. එනමුත් මේ දිගින් දිගටම අතීතයේ ඉඳලා මේ බෞද්ධ උරුමය බැබලවීම වැළැක්වීම පිණිස වෙරදරන
ඇතැම් දේශපාලන කණ්ඩායම්, ඒ වගේම ඇතැම් ආගමික කණ්ඩායම් මේ බෞද්ධ උරුමය නැති කිරීමට බොහෝ වෙහෙස මහන්සි වෙනවා. පසුගිය දිනකත් මේ අපේ ප්‍රතිමා ගෘහය කැණීම් කරලා මේ වෙන විටත් බෞද්ධ පුරාවස්තු රාශියක්, බෝසත් ප්‍රතිමා, බුද්ධ ප්‍රතිමා ආදී පුරාවස්තු රාශියක් බුදුදහමට අදාළ බෞද්ධ සංකේත හමු වී තිබුණත් මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම්තුමා මේ කෝවිලක්ය ඒ කෝවිල සංරක්ෂණය කිරීමට අවසර ඉල්ලලා වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒකෙන් පෙනී යන්නේ තවදුරටත් ඔවුන් මේ බෞද්ධ උරුමයක් විදිහට පිළිගැනීමට අකමැති බවයි. මේ වෙන විට මේ වසර කිහිපය ඇතුළත අපි යම් ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබුණත් මේ ජයග්‍රහණය අවසන් විය යුත්තේ මේ ඓතිහාසික උරුමේ සමස්ත භූමි ප්‍රමාණය අක්කර 300කටත් වඩා ප්‍රමාණයක්, ඒ වගේම විහාරාරාම පද්ධති දෙකක් මේ බෞද්ධ උරුමයට ඇතුළත් මේ සමස්ත උරුමයන් නැවත කැණීම් කරලා සංරක්ෂණය කරලා, ඒ වගේම සක්‍රීය විහාරස්ථානයක් විදිහට සංඝාවාස ආදී දේවල් නිර්මාණය කරලා මෙතනට පැමිණෙන සදහැවතුන්ට සුවසේ තමන්ගේ ආගමික කටයුතු සිද්ධ කරන්නට අවශ්‍ය පහසුකම් නිර්මාණය කරමින් සුන්දර පුදබිමක් කිරීමයි අපට ඉතිරි ඇත්තේ. ඒ නිසා අපි ලෝපුරා සිටින මේ ඓතිහාසික උරුමයට ගෞරව කරන උපනූපන් පරපුර වෙනුවෙන් මේ ඓතිහාසික උරුමය දායාද කිරීමට කැමති සියලු සදහැවතුන්ටත් ජාති මාමක පින්නතුන්ටත් මේ පුරාවිද්‍යා උරුමය රැක ගැනීමට කැමති සියලු දෙනාටමත් අපි ආරාධනා කරනවා. මේ ඓතිහාසික කුරුන්දි පුදබිම මේ වර්තමානයේ සිට අනාගතය දක්වා සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල සමග අපත් එක්ක එකතු වෙන්න කියලා අපි ඊ타මත්ම ගෞරවයෙන් සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒ වගේම තමා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්, ඒ වගේම බුද්ධ ශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍ය ගරු සුනිල් සෙනවේ අමාත්‍යතුමා ඇතුළු සියලුම දෙනාටමත්, ඒ වගේම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා ඇතුළු සියලු දෙනාටමත්, සියලුම රාජ්‍ය නිලධාරීන්ටත් අපි ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ මේ ජාතියේ ජීවනාලය බඳු මේ සම්බුද්ධ ශාසනයේ වටිනාම පුදබිමක් තමයි මේ ඓතිහාසික කුරුන්දි පුදබිම. ඒ ඓතිහාසික වටිනාකමේ යුක්ත, පුරාවිද්‍යා වටිනාකමේ යුක්ත, ජාතික වටිනාකමේ යුක්ත මේ උරුමය නැවතත් බෞද්ධයන්ට අත්පත් කර දීමට ඔබේ දායකත්වය නොපැකිලිව ලබා දෙන්න ලෙසත් අපි ඊ타මත්ම ගෞරවයෙන් වත්මන් ජනපතිතුමන් ප්‍රධාන රජයෙන් ඉල්ලා සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. 30 වසරක කුරිරු යුද්ධයකින් වැසී ගිය උතුරු පළාතේ මෙවන් පුදබිම් අතුරින් ඓතිහාසික කුරුන්දියට නව ජීවනයක් හුස්ම පොදක් වැටෙන්නේ ගල්ගමුවේ සන්තබෝධි නායක හිමියන් මේ ස්ථානයට වැඩම කරවීමත් සමගයි. ශ්‍රී ලාංකේය උරුමය වෙනසී යන්නට ඉඩ නොතබා සිය ජීවන පරිත්‍යාගයෙන් මේ පුණ්‍ය භූමිය සුරැකීමට ආධාර උපකාර ලබා දීම දෙස් විදෙස් අප සැමගේ වගකීමක් වෙයි. ජාතික සංහිදියාවට අපූර්ව පාලමක් වූ ඓතිහාසික කුරුන්දී රාජමහා විහාරය සුරකිමු.